හායි ඉතින් ඔයාලට තවත් වීඩියෝ එකක් UK වල ඉන්න කට්ටියට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මේක ඉතින් ලංකාවටත් හඳුන්වලා දෙනවා ගොඩක් හොඳයි. මම මේ බස් ස්ටොප් එකක දැන් ඉන්නේ. බස් ස්ටොප් එකක ඕගොල්ලන්ට ඔයාලට ඉන්ෆෝමේෂන් ගන්න කොහොමද ඉන්න තැන දැනගන්න කොහොමද යන රූට්ස් මොනවද ටයිමින්ග්ස් මොනවද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ ඔයාලට පැහැදිලි කරන්නේ. බස් ස්ටොප් එකේදී ඔයගොල්ලන්ට එතනට ගියාම මේ දේවල් ටික දැනගන්න පුළුවන්. UK වල ඉන්න කට්ටිය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔයාලට දැන් වීඩියෝ එකේ මම පෙන්නන්නම් ඔයාලට ලොකේෂන් එක කොහොමද බලාගන්නේ කියලා බෝඩ් එක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ වගේ බෝඩ් එකක් බස් ස්ටොප් කියලා සඳහන් කරලා ඒ ඉන්න ලොකේෂන් එක බස් ස්ටොප් එකට අදාළ නම ඔයාලට එතනින් ඔයාලට ඉන්න ලොකේෂන් එක හරියටම බලා ගන්න පුළුවන්. ඒ වගේම එතනින් ගියාම තවත් ඉන්ෆෝමේෂන් බෝඩ් එකක් තියෙනවා. මේ වගේ සඳහන් කරලා ඒකේ තියෙනවා යන රූට් නම්බර්ස්. එතනින් ඒ බස් ස්ටොප් එකේ ස්ටොප් කරන රූට්ස් මොනවද යන්නේ කොහෙටද කියලා වෙලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියට නවත්තන ස්ටොප්ස් මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. මේ ඔක්කොම නඩත්තු කරන්නේ කවුන්සිල් එකෙන් තමයි. ඒ කියන්නේ රජයෙන් මේක අනිවාර්යයි. එතකොට බස් ස්ටොප් එක මේක අනිවාර්යයෙන්ම ඕනම් බස් ස්ටොප් එක තියෙනවා. උඩ බලන්න පුළුවන් ඇති රූට් නම්බර්ස් 176 177 660 කියන රූට් නම්බර්ස්. ඒක ඊළඟ ඊට පස්සේ ඊළඟට නවත්තන ස්ටොප්ස් යන්නේ කොහෙටද කියලා වෙලා මුලින්ම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ යටින් තියෙනවා ටයිමිංగ్ ෂීට් එකක් වගේ. ඒ ටයිමිංగ్ ෂීට් එකේ තියෙනවා ඒ අදාළ බස් එක පිටත් වෙන වේලාවන් සඳහන් කරලා රූට් නම්බර් එකත් එක්ක යන්නේ කොහෙටද කියලා වෙලා. පේන ඇති ටයිම් එක රූට් නම්බර් එක නිල් පාටින් තියෙනවා. ඊට පස්සේ යන්නේ කොහෙටද කියලා තියෙනවා ඩෙස්ටිනේෂන් එක. ඒ වගේම ඔයාලට පේන ඇති රූට් නම්බර් එකට එහා පැත්තෙන් S අකුරක් සහ N අකුරක් තියෙනවා. S අකුරෙන් සඳහන් වෙන්නේ ස්කූල් ඩේස් කියලා. N අකුරෙන් සඳහන් වෙන්නේ non ස්කූල් ඩේස් කියලා. ඔයාලට ඒක පැහැදිලි කරගන්න පැහැදිලිව බලන්න නැත්නම් ඔයාලට ටයිම් එක වෙනස් වෙනවා. ඔක තමයි ඉතින් ටයිමිංగ్ ෂීට් එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. thank you.